ආයුබෝවන්. ඔයාලා මේ ඇවිල්ලා තියෙන්නේ තරාදිය channel එකට. සමාජයේ නොපෙනෙන පැත්ත. එහෙම නැත්නම් සමාජයේ සංගෝප පැත්තක් ගැන කතා කරන්න මාත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. මම අද තෝරාගත්ත කතා කරන්න മന്ത്രി විශ්‍රාම වැටුප අහෝසි කිරීම කියන කාරණාව. මේකෙදි මම ඔයාලට කතා කරනවා මේ කාරණාව සමාජයේ මුලා කිරීමක් කියලා. ඒ වගේමයි മന്ത്രി විශ්‍රාම වැටුප අහෝසි කිරීම කියන දේ ප්‍රායෝගික නොවන ක්‍රියාවලියක් කියලා. ඔයාලා හිතනවද මේක ඇත්ත කියලා? මාත් එක්ක රැඳිලා ඉඳලා බලන්න මම මේ කියන්නේ ඇත්තක්ද නැත්නම් මේක බොරුවක්ද කියලා. മന്ത്രിන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම කියන කාරණය හැමෝම කතා කරන්නේ හොඳයිද නරකයිද කියන කාරණේ. අපේ සමාජයේ දෙපැත්තකට බෙදිලා දේශපාලනික පක්ෂ විදියට බෙදිලා කොටසක් මේක හොඳයි කියනවා, කොටසක් හොඳ නැහැ කියනවා. හැබැයි මම කතා කරන්නේ ඒ ගැන නෙවෙයි. මම කතා කරන්නේ මේක ප්‍රායෝගිකයිද නැද්ද කියන කාරණේ. മന്ത്രി විශ්‍රාම වැටුප අහෝසි කරනවා. ඒක හොඳයි. මේ රජය මැතිවරණ පොරොන්දුවක් විදියට ඒක දුන්නා. මැතිවරණ පොරොන්දුවක් ඉෂ්ට කරනවා කියන්නේ ඇත්තට මේක ගොඩක් හොඳ දෙයක්. ඒ වගේම මේකෙන් අපේ රටට යම්කිසි මුදලක් ඉතුරු වෙනවා. ඊළඟට බැලුවොත් මේ මැතිවරණ පොරොන්දුවක් ඉටු කරනවා වගේම මේ හා සමානවම മന്ത്രിවරුන් සම්බන්ධව දීපු මැතිවරණ පොරොන්දු මේක විතරයිද? අන්න ඒ කාරණාවත් අපි බලමු. මෙතන තවත් මැතිවරණ පොරොන්දු දුන්නා മന്ത്രിවරුන්ගේ ඇමතිවරුන් සම්බන්ධව. മന്ത്രി වැටුප ගන්නෙ නැහැ. සමාජය වෙනුවෙන් රට වෙනුවෙන් එයාලා ස්වේච්ඡාවෙන් වැඩ කරනවා කියලා තමයි මැතිවරණේ පොරොන්දු දුන්නේ. හැබැයි දැන් වැටුප ගන්නවා. එතකොට ඒකත් පොරොන්දුවක් කැඩීමක්. ඊළඟට වාහන භාවිතය ගැන ගත්තොත් රජයේ පොරොන්දුවක් විදියට දුන්නා එයාලට වාහන අවශ්‍ය නැහැ කියලා. එයාලා පාරේ බස් එකේ ඇවිල්ලා ජනතාව වෙනුවෙන් සේවය කරනවා කියලා. හැබැයි මේ පොරොන්දුවත් කඩලා තියෙනවා. පොරොන්දුව කැඩීමටත් එහා ගිහිල්ලා තියෙන වාහනත් විකුණලා අලුතෙන් වාහන ගේන්නත් ලොකු ගාණක් වෙන් කරගෙන තියෙනවා. රජයේ පොරොන්දුවක් විදියට දුන්නා නිල නිවාස භාවිතා කරන්නේ නැහැ. එයාලා ගෙදර ඉඳන් ඇවිල්ලයි මේ වැඩ ටික කරන්නේ කියලා. හැබැයි පොරොන්දුවත් කඩලා අද නිල නිවාසත් පාවිච්චි කරනවා. ඒ වගේම ඒක ඊට එහාට ගිහිල්ලා මේව අලුත් වැඩියා කරලා සැප පහසු විදියට හදනවායි කියලාත් ඇහිලා තියෙනවා. ඉතින් මෙන්න මේ පොරොන්දු ටික කඩලා මේ පොරොන්දුව විතරක් ඉටු කරනවා. මේකෙන් කොච්චර මුදලක් ඉතුරු වෙනවද? මේකෙන් කොච්චර මුදලක් නැති වෙනවද? ඉතින් මේකෙන් විතරක් ඉතුරු කරන කාරණේ අපිට ගන්න පුළුවන් ද මුදලක් ඉතුරු වෙනවා කියලා. ඊට වඩා මුදලක් මෙතනින් වීදම් වෙනවා. මේ මුදල ඉතිරි කරන එකේ තේරුමක් තියනවද? අඩු ගන්න මෙතන මේ වාහන ගෙන්නීම නැවැත්තුවා නම් මේ මුදල මං හිතන්නේ ඊට වඩා වැඩි කියලා. මෙන්න මේ පොරොන්දු ගොන්නකින් එක පොරොන්දුවක් විතරක් ඉටු කරන එකේ තේරුම මොකද්ද? ඒකට ප්‍රධාන කාරණය වෙන්නේ මෙන්න මේක එයාලට බලපාන කාරණයක් නෙවෙයි නිසා. මෙන්න මේ කාරණා ටික රජයට වර්තමානයේ බලපාන ටික. මේක එයාලට වර්තමානයේ බලපාන්නේ නැහැ. දේශපාලනික කාරණයක් විදියට හෝ මොනම හේතුවකට හෝ එයාලා ඒක විතරක් ඉටු කරන්නේ අන්න ඒකයි. ඊළඟට මං කිව්වා මේක ප්‍රායෝගික නෑ කියලා. මෙන්න එහෙම වෙන්න හේතුව. මොකද මේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම මේ වෙද්දි නතර කරාට මේක තව අවුරුදු 4කින් වෙනත් රජයක් එනවා. එයාලා ආපු ගම් කරන්නේ මේක නැවත සක්‍රිය කරනවා. එහෙම වෙන්නේ නැද්ද? අනිවාර්යෙන් ඒක වෙනවා. අන්න ඒකයි මම කිව්වේ මේක ප්‍රායෝගික නෑ කියලා. මේක වළංගු අවුරුදු 4කට විතර. මේ රජය ඇවිල්ලා මේකට අවුරුද්දකටත් වැඩි කාලයක් ගත්තට වෙනත් රජයක් ආපු ගමන් පළවෙනි කාරණේ විදියට කරන්නේ පළවෙනි මාසෙම මේක සක්‍රිය කරනවා. අන්න එතකොට මොකද වෙන්නේ? මෙන්න මෙයාලටත් වැටුප හම්බ වෙනවා. ඒ වගේම මෙන්න මෙයාලත් එතකොට විශ්‍රාමිකයි. මෙයාලටත් ඒක හම්බ වෙනවා. අන්න ඒ කාල සීමාවදී මෙයාලා මේකට විරුද්ධ වෙන්නේ නැහැ. එතකොට යාලා කියාවි අපිත් ජනතාවට සේවය කරා. ඒ හින්දා අපිත් මේක ගන්න සුදුසුයි කියලා. වර්තමානයේ දෙන උත්තර එහා සමානයිනේ. ඒකින්ද හිතන්න පුළුවන්. එතකොටත් එයාලා දෙන උත්තර ඒ වගේ කියලා. අපි මේක නැති කරා. මේගොල්ලෝ මේක හොරකම් කරන්න ඕන හින්දා ඇති කරා. ඉතින් අපිට මේකට විරුද්ධ වෙන්න බෑ කියලා එයාලා ඒක ගන්නවා. മന്ത്രി විතරක් නෙවෙයි ජනාධිපති විශ්‍රාම වැටුපත් ජනාධිපති වරප්‍රසාද ගැන වුණත් එහෙමයි. මෙයාලා නැති කරාට ඒ කාල සීමාව වෙන රජය ඒක ඇති කරනවා. එතකොට වර්තමාන ජනාධිපති විශ්‍රාමිකයි. එයාටත් ඒ වරප්‍රසාද ටික හම්බ වෙනවා. ඒව ගන්නෙ නැහැ කියලා අපිට කියන්න බෑ.
මොකද මේ ටිකක් ගන්නෙ නැහැ කියලා අද ලස්සනට ගන්නවා. එතකොට මේක ඒ කාලෙදි නුගණී කියලා ඔයාලට හිතන්න පුළුවන්ද? අන්න ඒ නිසා තමයි මං කිව්වේ මේක සමාජයේ මුලා කිරීමක් කියලා. එයාලගේ සියලුම වරප්‍රසාද ටික තියාගෙන විශ්‍රාම එක විතරක් අහෝසි කරන්නේ ඇයි? ඒක අවුරුදු 5කින් එයාලට ඔටෝ ඇඩ් වෙන නිසා. එතකොට අපි මුලා වෙලා නැද්ද මේකෙන්? අපි හිතන්නේ මේක දීර්ඝ කාලයක් අවුරුදු ගාණක් අපේ ජීවිත කාලෙම මේක නැති වෙලා තියෙයි කියලාද? නෑ. ඕනනම් අවුරුදු 4යි. ඒ වගේම මම මේ කාරණාව තරාදියට දාලා ඔයාලට පෙන්නන්නම්. දැන් බලන්න මෙන්න මේ පින්තූරේ. මේකේ තියෙනවා තරාදියක්. මේකේ උඩින් ඉන්නවා മന്ത്രി විශ්‍රාම වැටුප කියන කාරණය. ඊට පස්සේ යටින් තියෙනවා മന്ത്രി වැටුප, වරප්‍රසාද, නිල නිවාස, යාන වාහන ආදී දේවල්. මේකේ තියෙනවා කඩ ඉරක්. මේකෙන් පෙන්නලා තියෙන්නේ මේ සමාජ තලය. මේ සමාජ තලයට උඩින් ඉන්නවා අපේ සමාජයේ. ඊළඟට මේ පැත්තෙන් ඉන්නවා සමාජවාදී පුජ්‍යලේ. මෙතෙන්දී මේ සමාජවාදී කෙනා කතා කරනවා മന്ത്രി විශ්‍රාම වැටුප ගැන සමාජයට ගොඩක් උඩින්. එයාලගේ පොරොන්දුවක් දුන්න ඒ පොරොන්දුව ඉෂ්ට කරනවා. එයාලා එකෙන් සත්භාවයෙන් වැඩ කරනවා කියලා පෙන්නනවා. හැබැයි එහෙනම් එයාලා දීපු මේ පොරොන්දු ටික ගැනත් මේ විදිහටම කතා වෙන්න ඕනේ නේද? ඒ පොරොන්දු ටිකත් මේහා සමානවම ක්‍රියාත්මක වෙන්න ඕනේ නේද? මේ සමාජයේ මේ සමාජවාදී තරාදිය බැලන්ස් වෙන්න ඕන නේද? හැබැයි එහෙම බැලන්ස් වෙන්නේ නැහැනේ. මං අන්න ඒකයි කිව්වේ මේකෙන් කරන්නේ අපේ සමාජයේ මුලා කිරීමක් කියන එක. මං හිතනවා මං අද කතා කරපු මාතෘකාව ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා. එහෙනම් මෙන්න මේ වගේම සමාජයේ නොපෙනෙන පැත්තක් ගැන තවත් දේවල් දැනගන්න මාත් එක්ක එකතු වෙන්න channel එක subscribe කරන්න notification bell එකත් on කරලා තියාගන්න. ආයෙත් දවසක හම්බෙමු. ආයිබෝවා.